මේක ක්‍රීඩාවක් ක්‍රිකට් ක්‍රීඩාව රටේ පුරවැසියන් හුඟක් අය බලන ක්‍රීඩාවක්. එකෙන් ප්‍රීතියක් ලබනවා. පරමාර්ථය ඇවිල්ලා අපිව පත් කරලා තියෙන්නේ හොඳ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. දක්ෂම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවා. අංගක්කාර සිදත් වෙත්තමුණි රොෂාන් මහානාම වගේ අය. ඊට අමතරව මේ පරිවර්තන කොමිටුවේ සිටිනවා කළමනාකාර හැකියාවල් තියෙන අය, මුදල් පිළිබඳව දැනුම තියෙන අය, ඒ වගේම නීතිය පිළිබඳව දැනුම තියෙන අය. හොඳම කණ්ඩායමක් පත් කරලා තිනවා. ඒක වැදගත්. මොකද අපි මේක කරන්නේ ක්‍රීඩාව ඇවිල්ලා ජාත්‍යන්තර ක්‍රීඩාවක්. ICC එකේ අනුදැනුම ඇතුව ජාත්‍යන්තරව සම්බන්ධ වෙන රටක්. ඉතින් අපි ඒව වලට අවනත වෙලා මේක කරන්න ඕනේ. ඉතින් අපිට විශේෂ කරුණු දෙකයි තියෙන්නේ බලන්න. එකක් ඇවිල්ලා ක්‍රීඩාවේ පරිපාලනය කොහොමද අපි දියුණු කරන්නේ? ඒකට අදහස් තියෙනවා. ඒ වගේම හැමෝගෙම අදහස් වලට විවෘතයි කියලා මම කියන්න ඕනේ. ඒගොල්ලන්ගේ අදහසත් අරගෙන බලන්න කොහොමද අපිට ඒක තව දියුණු කරන්න පුළුවන්. ඉතින් ඒක පැත්තකින් ඒක. දෙවෙනි එක ප්‍රධාන කරුණ අපිට තියෙන්නේ බිම් මට්ටමේ ක්‍රිකට් ෆීල්ඩ් එකේ. එතන කොහොමද අපිට දියුණු කරන්න පුළුවන් කියලා. ඒකට අවශ්‍ය සහයෝගය අපි ලබා දෙන්න ඕනේ ක්‍රීඩකයින්ට හැම මට්ටමේම. පාසලේ ඉඳලා ආන්තා ක්‍රිකට් කණ්ඩායම අපි ගොඩනගන්න ඕනේ. ඒ වගේම අපිට අපේ දිස්ත්‍රික්කවලයි අපේ ක්ලබ්ස් වලයි ක්‍රීඩාව දියුණු කරන්න අපි සම්පූර්ණ සහයෝගය දෙන්න ඕනේ. ඒක පැත්තකින් පරිපාලනය දියුණු කිරීම, අනිත් පැත්තෙන් ක්‍රීඩාවට සහාය දිය යුතුයි. ඒක තමයි පරමාර්ථ දෙක. ඒක කරන්න තමයි අපිව ටි කාලයකට පරිවර්තන කොමිටුවක් හැටියට පත් කරලා තියෙන්නේ. මේක දේශපාලනයට සම්බන්ධ නැහැ කියලා මම සඳහන් කරන්නම ඕනේ. ඔව් මම හිටපු മന്ത്രി කෙනෙක්, කැමති කෙනෙක්. හිටපු කියන එක කියලා කියන්නම ඕනේ. අපි මෙතනට පැමිණලා තියෙන්නේ දේශපාලනයක් කරන්න නෙමෙයි. ක්‍රිකට් ක්‍රීඩාව ඇවිල්ලා රටම එකතු කරන්න පුළුවන් ක්‍රීඩාවක්. ඒක ගොඩනගන්න මේ පත් කරලා තියෙන හැමෝම මං ඇතුළුව පත් කරලා තියෙන්නේ එක අයට එක එක දේවල් පිළිබඳව දැනුමක් තියෙනවා. සමහර අයට ක්‍රිකට් ගැන හොඳ දැනුමක් තියෙනවා. අනිත් අයට පරිපාලනය ගැන, කළමනාකරණය ගැන, මුදල් ගැන, නීතිය ගැන දැනුමක් තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම අවශ්‍යයි. ඉතින් ඒ වගේම හැමෝගේ සහයෝගය අපිට අවශ්‍යයි මේක සාර්ථක කරගන්න. මේකට පරිවර්තන කමිටුව කියලා කියන්නේ මේකේ යම්කිසි වෙනසක් කරන්න ඕනේ. ඒකයි පරිවර්තනය කියලා කියන්නේ. එතකොට ඒ වෙනස කරන්න ගාක් මට්ටම් තියෙනවනේ. එහෙම මට්ටමේම සිදුවිය යුතුයි. ඉතින් විවස්ථාවේ ඉඳලම බිම් මට්ටමටම යනකම් හුඟක් දේවල් වෙනස් කරන්න සිදු වෙනවා. ඒකයි මම හිතන්නේ පරිවර්තනය කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ. සමහරවිට මේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් මොනවද තියෙන්නේ මේ පරිවර්තනය කරන්නට? ඔව් ඒක ගැන මම දැන් කතා කරන්න යන්නේ නැහැ. මොකද ඉස්සලාම අපිට තියෙන්නේ ඇහුම්කන් දෙන්න. නැත්නම් අපි හරියටම මේ සැලැස්මක් අරගෙන ඇවිල්ලා අපේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න යනවා වගේ එහෙම එකක් නැහැ. ඉස්සලාම අපි ඇහුම්කන් දෙන්න ඕනේ. ඉස්සලා බලන්න ඕනේ කරලා තියෙන දේවල් බලන්න ඕනේ. ඊට පස්සේ කළමනාකාරීත්වය එක්ක කතා කරන්න ඕනේ. ඊට පස්සේ පිටින් එන අදහසත් අපි බලන්න ඕනේ. බලලා අපි හොඳම දීර්ඝ කාලීන හා කෙටි කාලීන සැලැස්ම හදන්න යනවා. ඒව ගැන සාකච්ඡා කරන්න පුළුවන් ඊට පස්සේ.